ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම අද කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක ඇත්තටම බොහෝ දෙනෙක් පීඩා විඳින අර්ශස් රෝගය ගැන. අර්ශස් රෝගය ගැන කතා කරන්න හිතුනේ බොහෝ පුජ්‍යලයින් මේකෙන් මානසිකවත් පීඩා විඳින රෝග තත්ත්වයක්. මේ රෝග තත්ත්වයේදී හුඟක් වෙලාවට අපි ගන්න ආහාර පාන බලපානවා. ඒ වගේම වතුර අඩුවෙන් පානය කරන පුජ්‍යලයින්ට මලබද්ධය ඇති වෙනවා. අපි ගන්න ආහාරය සමබල ආහාරයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පෝෂණීය ආහාරයක්. පිටිසහිත කෑමම අපි ආහාරයට ගන්න හොඳ නැහැ. අපි ගන්න ආහාරය ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, ලෝහ ලවණ, විටමින්, ජලය කියලා කවුරුත් දන්න විදිහට අපි කතා කළොත් ඒ කියන්නේ සමබල ආහාරයක් තමයි අපි ආහාරයට ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම තියෙනවා අපිට එළවලු හා පළතුරු වල. මාළු වර්ග ගන්නවා නම් හරිම ගුණයි. පොඩි මාළු වර්ග පරා තෝරම කන්න අවශ්‍ය නැහැ. නමුත් මේ හුඟක් වෙලාවට එච්චර සැර නැති මාළු වර්ග තියෙනවා. ඒ මාළු වර්ග ආහාරයට ගත්තාම මාළු ඇත්තටම ගුණයි. බිත්තර ගුණයි. ඒ කියන්නේ වැඩිපුර නෙමෙයි බිත්තරයක් වගේ දවසකට බිත්තර එකක් දෙකක් ගුණදායකයි. ඒ වගේම අපි හුඟක් වෙලාවට ගන්න ඒ කියන්නේ බෙලි වගේ පළතුරු බෙලි ජූස් එක හදලා වුණත් අපිට ඉදුණු පළතුරු ආහාරයට ගන්න පුළුවන්. ඒ කියන්නේ අන්ත්‍රවල තුවාල නැත්තම් අපිට පැපොල් වගේ දෙයක් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම කියන්නේ අඹ වගේ පළතුරක් ආහාරයට ගන්න පුළුවන්. කෙසෙල් ගෙඩිය ඕනෙම කෙසෙල් ගෙඩියක් අපිට ගුණදායකයි. නමුත් ඒක ප්‍රමාණයකට ඕනේ අපි ආහාරයට ගන්න. ඒ වගේම මුද්දරා පළං වැනි පළතුරු හොඳයි. වියලි මුද්දරා පළනුත් ගුණදායකයි. ඒ වගේම කියන්නේ වැඩිපුර අපිට හුඟක් වෙලාවට තියෙන කියන්නේ අපි අපේ රටට ගෙන්නන ආනයනය කරන පළතුරු වලින් ඒ කියන්නේ ඇපල් වගේ පළතුරු ගුණදායකයි. ඒ වුණාට ඒවා අපිට වැඩිපුරම කන්න අවශ්‍ය නැහැ. අපේ ලංකාවේ තියෙන හැදෙන වැඩෙන පළතුරු හුඟක් වෙලාවට තියෙනවානේ. ඒ කියන්නේ කටු අනෝදා, වැලි ආත්ත එහෙම කියලා පළතුරු වර්ග. ඒ පළතුරු වර්ගත් අර්ශස් රෝගයට ගුණදායකයි. ඒ වගේම තව හුඟක් වෙලාවට ඒ කියන්නේ මම නම් බොහෝ වෙලාවට ඖෂධ පාවිච්චි කරන අයට කොහිල වැල් කොහිල ආහාරයට ගන්න එපා කියනවා. ඒ මොකද ආන්ත්‍රවල තුවාල ඇති වෙයි කියලා. නමුත් ඒ ඖෂධ නැතුව ආහාරයට එකතු කරගන්න පුළුවන් කොහිල ඒ වගේ දේවල්. ඒ වගේම නෙළුම් මල ඉස්සර හුඟක් වෙලාවට ඉස්සර නෙළුම් මල තියෙනවා පොළවල් වල වෙළඳ සැල් වල විකුණන්න. අද හුඟක් වෙලාවට පුජලයෝ නෙළුම් මල භාවිතයෙන් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ කෘෂි රසායන දේවල් එකතු වෙනවා කියලා ජලාශ්‍රිත තැන් වලට කන්න බය වෙලා තියෙනවා. තව ඉස්සර තියෙනවා කියන්නේ වෙළඳ සැල් වල විකුණන්න මේ කෙකටිය කියලා ආහාරයක් තියෙනවා. ඒ වගේම දියහබරල වගේ දේවල් මිනිස්සු ආහාරයට අරගෙන තියෙනවා. දැන් බොහෝ වෙලාවට දියහබරල කෙකටිය වගේ දේවල් ආහාරයට ගන්න ඇත්තටම බය වෙලා තියෙනවා. ගන්න බයයි ඇත්තටම. හේතුව මොකද අර කෘෂි රසායන ද්‍රව්‍ය එකතු කරන නිසා මේ අපි කුඹුරු වගා කරනකොට හුඟක් වෙලාවට නැත්නම් ඒ වගේ ආහාර ගුණදායකයි. ඒ වගේම කොළ වර්ග ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට ගොටුකොළ මුකුණු වැන්න වගේ පලා වර්ග නිතර ආහාරයට එකතු කර ගන්නවා. හුඟක්ම අවස්ථාවල මේ ගෘහණියෝ දන්නවා කියන්නේ ගෙන්ද පලා ඒ වගේම සාරණ වගේ කොළ වර්ග ගුණදායකයි. තම්පල වර්ග කූර තම්පලා ගුණදායකයි. ඒ වගේම තව තියෙනවා මේ අපිට කැඳ විදිහට ආහාරයට ගන්න පුළුවන් හාත වාරිය. ඒ වගේම හුඟක් වෙලාවට තියෙනවා මොණර කුඩුම්බිය වගේ කැඳ වර්ග ගුණදායකයි. ඒ කියන්නේ පුජලයන්ට නිතරම ගන්න බැරි වුණා සතියට දෙපාරක් වගේ අඩුම ගානේ කැඳ වීදුරුවක් බොනවා නම් පුජලයක උදේ ආහාරයට පෙර හොඳට බඩගින්න වඩනවා. කියන්නේ කැඳට එක එක වර්ග එකතු කරලා බඩගිනි නැති වෙන විදිහට හදාගන්න එක සුදුසු නැහැ. කැඳ බිව්වහම ඇත්තටම පුජලීන්ට බඩගිනි එනවා. එතකොට ආහාරය ගන්න වෙලා අවස්ථාවල් වලට හුඟක් වෙලාවට මේ කෑම ප්‍රියතාවයක් නැති පුජලීන්ට උනත් කොළ කැඳ එකක් බීලා පැයකින් දෙකකින් ආහාරයක් ගත්තට
කියන්නේ කිසිම අපහසුතාවයක් නැතුව කියන්නේ මල බද්ධය වගේ දේවල් නැති කරගන්න පුළුවන්. හුඟක් වෙලාවට අර්සස් රෝගේ හැදෙන්නේ වාත, පිත්ත, කප කියලා අපේ ශරීරයේ ත්‍රිදෝෂයක් තියෙනවනේ. ඒ ත්‍රිදෝෂයට අනුව වාත අර්සස් හැදෙන්නේ පුජ්‍යලීන්ට වාතය වැඩි වෙන. වාතය වෘද්ධි වෙන කෑම කනකොට ඒ කියන්නේ ඇට වර්ග ඒවා නිතරම ආහාරයට ගන්නකොට විශේෂයෙන් කුරක්කන් වගේ ඇට වර්ග වලින් හදාගන්න කැඳ ಜಾති මේ ආහාරයට නිතර ගන්න එපා කියනවා. ඒ අවස්ථාවලත් පුජ්‍යලීන්ට අර්සස් රෝග හැදෙන පුජ්‍යලයෝ ඉන්නවා. මල බාධ්‍යයත් ඒ පුජ්‍යලීන්ට කුරක්කන් කැඳ වගේ දේවල් වලින් ඇති වෙනවා. ඒ නිසා මේ කුරක්කන් අඩුවෙන් ආහාරයට ගන්න කියනවා. ඒ වගේම වාතාර්සස් වලදී හුඟක් වෙලාවට ගුද මාර්ගය අවට කියන්නේ ගුද වලි එළියට ඇවිල්ලා ගෙඩි ස්වභාවයකින් කියන්නේ ගුද අංකුර සාමාන්‍යයෙන් නාරංගෙඩි වගේ ප්‍රමාණවලට විශාල වෙලා එළියට ආපු රෝගීන් ඉන්නවා. ඒ පුජ්‍යලීන්ට මල පහ කරනකොට මල හරියට එළියට යන්නේ නැහැ. ඒ පුජ්‍යලින්ගේ මල අවරෝධ වෙනවා ඒ ගුද මාර්ගයේ තියෙන. ඒ පුජ්‍යලීන්ට එතකොට අර්සස් වාත අර්සස් තමයි හුඟක් වෙලාවට හැදෙන්නේ. ඊට පස්සේ පිත්තාර්සස් කියන රෝග තත්ත්වයේදී හුඟක් වෙලාවට ලේ යනවා මල සමග. ඒ අවස්ථාවලටත් රෝගීන් බය වෙනවා. ඒ අවස්ථාවල රෝගී හුඟක් වෙලාවට වෛද්‍යවරු කියන්නේ මුණ ගැහෙන්න එනවා. ඒ වගේම ඒ ලේ යන අර්සස් තියෙන පුජ්‍යලීන්ට එන්ඩොස්කෝපි පරීක්ෂණ, කොලොනොස්කෝපි පරීක්ෂණ කරලත් බලනවා අන්ත්‍රවල ප්‍රශ්න තියෙනවද කියලා හුඟක් වෙලාවට බටහිර මතානුකූලව ඒ පුජ්‍යලයෝ ඒ විදිහට කියන්නේ පිළිකා වගේ රෝග තත්ත්ව නැත්තම් මේ හුඟක් වෙලාවට බිය වෙන්න අවශ්‍ය නැහැ. මල මාර්ගයේ මල කියන්නේ කිසි අවහිරතාවයක් නැතුව පිට වෙන විදිහට ආයුර්වේද ක්‍රමයට තියෙන ඖෂධීය ප්‍රතිකාර අරගෙන මේ අර්සස් රෝග තත්ත්වය හොඳ කරගන්න පුළුවන්. ඒ අවස්ථාවවලදී අපි බොහෝ අවස්ථාවල ඒ පුජ්‍යලයාගේ ප්‍රകൃතිය බලලා කසාය වර්ග දෙනවා. ඒ වගේම බොන බෙහෙත් වර්ග දෙනවා. ඒ වගේම අපි දෙනවා හුඟක් වෙලාවට ඔය ලේ යන අර්සස් තියෙන පුජ්‍යලීන්ට හදාගන්න ඖෂධීය අග්ගලාවක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අපි එකතු කරනවා නාමල් රේණු, කළු තල ඒ වගේ දේවල් ඒ පුජ්‍යලීන්ට ඒ විදිහට හදාගෙන ඒක දිනපතා ආහාරයට ගත්තාම ලේ යන අර්සස් අපිට නවත්ත ගන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ මේ හුඟක් වෙලාවට ඇත්තටම අපේ ශරීරයට හොඳ ගුණදායක දෙයක් තමයි තල. එතකොට ඒකෙත් අපි කළු තල තමයි මේ අර්සස් රෝගීන්ට මේ අග්ගලාව හදන්න ගන්න කියන්නේ. පිරිසිදු හොදලා ඒක පොඩක් පවනේ වේලලා කුඩු කරලා ඒකට මිශ්‍ර කරනවා මේ නාමල් රේණු අපිට බේජ් කඩෙන් ගන්න පුළුවන්. ඒකත් පිරිසිදු හොදලා ගන්නවා. දෙක සමභාගව ගන්නවා. උදාහරණයක් ලෙස ග්‍රෑම් 100 ගත්තාම ඒකට අපි උක්ක හකුරුත් ග්‍රෑම් 100ක් එකතු කර ගන්න ඕනේ. ඒකට එළඟි තෙලුත් අපි ඒ අවශ්‍ය ප්‍රමාණයට අනා ගන්න පුළුවන් විදිහට ඒකට එකතු කරලා ගුලි 7ක් හදාගෙන එහෙම නැත්නම් ගුලි 9ක් හදාගන්න කියනවා කන්න පුළුවන් නම්. ඒ කියන්නේ ටිකක් මධ්‍යම වයසේ ප්‍රමාණයේ කෙනෙකුට ගුලි 7ක් හෝ 9ක් කෑවට කිසිම අවුලක් වෙන්නේ නැහැ. උදේ ආහාරයක් වගේ ඒක අපි ගන්න කියනවා. දිනපතා ගත්තාම දින 7ක් ඒ විදිහට ආහාරයට ගත්තාම ලේ යන අර්සස් අපිට නතර කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මල බද්ධය ඇති වෙන්නේත් නැහැ හුඟක් වෙලාවට. තව අපි අර්සස් රෝගීන්ට කියන්නේ ප්‍රතිකාර වශයෙන් කියනවා ඒ කියන්නේ ගුද මාර්ගය ආශ්‍රිතව ගෙඩි තියෙන රෝග තත්ත්ව තියෙද්දී ඒවා ඇතුල් කරගන්න බේත් අනෝද කොළ තම්බලා ඒ ප්‍රදේශය හොඳින් තවාගෙන ඒ කියන්නේ ඒ ගුදවලි ඇතුල් කරගන්න කියලා අපේ ක්‍රමයට තියෙන ඖෂධීය තෙලක් සර්ව විසාරි තෙල ඕනම විසප්පු අවස්ථාවලකදී අපි මේක භාවිතා කරනවා. ඒක ඒ තෙල් මේ අපි මල පහ කරලා අපි හුඟක් වෙලාවට අපි මේ අවසානයේ තමයි මේ බේත් වතුරෙන් හොද ගන්න කියන්නේ මද උණුසුම් වතුරෙන් එතන හොදගෙන ඒ කොළ වලින්ම තවා ගන්න කියනවා. ඊට පස්සේ තෙල් ඒ ගුද මාර්ගයේ පිටත ඒ තියෙන ගෙඩි වල ආලේප කරලා ඒ දිනපතා කරනකොට ඒ ගෙඩි
ඒ කියන්නේ මැල වෙනවා කියලා කියන්නේ ගෙඩි අඩු වෙලා යනවා. ඒ වගේම ඒවා ඇතුළට ඇතුල් කරගන්න කියනවා. ඒ වගේ දේවල් වලින් අපිට අර්ශස් රෝගය වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ආහාර පාන, ඒ වගේම හොඳ නිින්දක්, ඒ වගේම ආහාර විහරණ කියන්නේ අපේ පැවැත්මනේ. ඒවා අපේ හොඳ වෙනකොට මානසික ආතති නැති වෙනකොට ස්ට්‍රෙස් එකට කේන්තියට හුඟක් වෙලාවට මේ අර්ශස් රෝගය ඇති වෙනවා. කේන්ති යන අයටත් අර්ශස් රෝග ඇති වෙනවා. ඒක පැරැන්නෝ නිතරම කියන දෙයක් තමයි මේ කේන්ති යනවා නම් ඔයාට අර්ශස්ද දන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා විශේෂයෙන් අපේ මානසික පැත්ත අපි හොඳ මට්ටමක තියාගන්න ඕනේ. එතකොටත් අපිට ඔය වගේ රෝග තත්ත්ව වලින් මිදෙන්න පුළුවන්. සුබ දවසක්.